කැඩුවම ඇතුලෙන් ලාවා වගේ චොක්ලට් එනවනේ. එහෙම ආවේ නෑ. ඒකේ ලස්සන සෙල්ලම් බඩුවකුත් තිබුණා. මම මේකේ වීඩියෝ එකකුත් ගත්තා. ඔයාලා මොනවද අවුරුද්දට හැදුවේ? හායි කොහොමද ඉතින් ඔයාලට? ඉතින් මේ ගොඩාක් කාලෙකින් තමයි මම ඔයාලට මේ වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් මේ වීඩියෝ එක මම අවුරුද්දත් එක්ක ඔක්කොම එකතු කරලා තමයි මේ වීඩියෝ එක මම ඔයාලට ගේන්නේ. ඔයාලා කියන්න බලන්න ඔයාලගේ අවුරුද්ද මේ පාර කොහොමද? හොඳට තිබුණද? ඒ වගේම හැමෝම සැපෙන් සනීපෙන් ඉන්නවද කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ ගේන්න බැරි වෙන්න හේතු තිබුණා. ඇත්තටම එක එක වැඩ ගොඩාක් ගොඩ ගැහිලා තිබුණා. ඒව කරා මට මේව වොයිස් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් මේ වෙලාවක් තිබ්බ වෙලාවේ තමයි මම ඉක්මනට වොයිස් කරලා වීඩියෝ එක ගේන්න හිතුවේ. එහෙනම් අපි යමු වීඩියෝ එක බලන්න.
වැඩ කර කර හිටියට ඇත්තටම මට ගොඩාක් බඩගිනි. ඉතින් මම වැඩ නවත්තලා ගියා කන්න. මේක ඉතින් ගෙදර හදලා තිබුණ එකක්. ඉතින් මම ඒකත් ඉක්මනට කෑවා. ආයෙත් ඉතින් සුපුරුදු පරිදි මගේ පාඩම් වැඩ ටික මම පටන් ගත්තා. බලන්නකෝ ඉතින් ඊට පස්සේ මම මොනවද හදන්න ගියේ කියලා. ඇත්තටම මම ලාව කේක් එකක් හදන්න ගියේ. ඒක නිකන් තලපයක් වගේ වුණා. මට ඒක ගැන කියන්න තේරෙන්නේ නැහැ. මම ගත්ත දේවල් වල අඩු වැඩි ප්‍රමාණයක් නිසා ඒක හරියේ නැහැ. හැබැයි මම වීඩියෝ එක මේ විදියට ඔයාලට ඇඩ් කරලා තියෙනවා. ඕකේ අර කේක් එක මෙහෙම කැඩුවම ඇතුලෙන් ලාවා වගේ චොක්ලට් එනවනේ. එහෙම ආවේ නැහැ. ඒක හයි වෙලා තිබුණා. මේක හරි නොගියට ඊට පහුවෙනිදාත් මම දවසක හැදුවා. අන්න ඒක නම් හරි ගියා. මට ඒකේ වීඩියෝ ගන්න අමතක වුණා. හරි ගියපු ටිකේ හරි මේ ඔයාලට පෙන්නන්න. පස්සේදී තමයි මතක් වුණේ. ඉතින් එතකොට වැඩක් නැහැ. හදලා ඉවරයි. මං කාලා. මේ ටිකේ කරේ අර චොක්ලට් ටික කඩලා ඒක බටර් එක දාලා දිය කර ගන්නවා. උණු වතුර භාජනයක තියලා. ඊට පස්සේ මේ කිරි පිටි එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒකත් හොඳට මික්ස් කර ගන්නවා. බිත්තරයකුත් වෙනම භාජනයකට දාලා ඒකත් හොඳට මෙහෙම කවලම් කරගෙන ඒක එකතු කරනවා අපි අර හදාගෙන තියෙන චොක්ලට් දියර එකට. ඒවත් හොඳට කවලම් කරගෙන පීරිසි කෝප්ප වලට මම පීරිසි කෝප්ප ඉස්සෙල්ලා වටේට ගාන්න මේ බටර්. ගාලා ඊට පස්සේ ඔය විදිහට දාලා මේ වගේ මම පොලිතින් වලින් වැහුවේ වහලා ස්ටීමර් කරගන්න තියෙන්නේ. ඔන්න බලන්නකෝ ඒක හැදුන හැටි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඕක කෑවේ නිකන් තලපයක් වගේ. ඉතින් ඊට පහුවෙනිදා මම ටවුන් ගියා. මට ඉතින් වීඩියෝ මොකුත් ගන්න බැරි වුණා. ඔන්න ඔය වගේ ලස්සන සෙල්ලම් බඩුවකුත් තිබුණා. මම මේකේ වීඩියෝ එකක් ගත්තා. මේ ඔක්කොම ඉතින් අවුරුදු කිට්ටුව වුණේ. ඉතින් ඒකයි මම අවුරුද්දේ දේවල් මේකට ඇඩ් කරේ. මේ අපි මේ මුං කැරලි හදනවා. ඔයාලා මොනවද අවුරුද්දට හැදුවේ? අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. හැමෝම එකතු වෙලා ඉතින් මේ විදිහට සතුටින් අපි කිරිත් ඉතුරුවා. ඉතින් ඔයාලගේ අවුරුද්දත් කොහොමද? පවුලේ අයත් එක්ක සතුටින් ඔයාලගේ අවුරුද්දත් සැමරුවද? ඉතින් ඔයාලා ප්‍රාර්ථනා කරන විදිහට ඔයාලා ආස විදිහට ඔයාලගේ හැමදේම කරගන්න පුළුවන් වෙන්නේ කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ඉක්මනට ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.